මානව සමාජය සංවර්ධනය වන්නේ මානව පරිණාමයේ ඓතිහාසික විකාශය තුළ මිනිසා විසින් විවිධ සමාජ පාරිසරික වෙනස්කම් පිළිබඳව කුතුහලයෙන් යුතුව නිරීක්ෂණය කරමින් එහි අර්ථය, ප්‍රයෝජන සහ බලපෑම පිළිබඳ අවබෝධ කිරීමටගත් උත්සාහයන්ගේ ප්‍රතිඵලයන් මත. මිනිසා විසින් අවට සමාජය හා පරිසරය පිළිබඳව සොයා බැලීමේ ක්‍රියාවලිය පසුකාලීනව විද්‍යාත්මක ක්‍රමවිධි පදනම් කරගත්ත පර්යේෂණ විෂය ක්ෂේත්‍රයක් විදිහට සංවර්ධනය වෙනවා. ඔක්ස්ෆර්ඩ් ඇඩ්වාන්ස් ලර්නර්ස් ඩික්ෂනරි අර්ථ දැක්වීමට අනුව පර්යේෂණයක් කියලා කියන්නේ කුමන හෝ දැනුම් ක්ෂේත්‍රයක් පිළිබඳව ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම හෝ විමසීම මගින් නව කරුණු එකතු කර ගැනීම. විද්‍යා ක්ෂේත්‍රය තුළ වගේම සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළත් නිරන්තරයෙන් පර්යේෂණ සිදුවනවා. නූතන යුගයේදී sannivedana ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය සහ නව මාධ්‍ය මිනිස් ජීවිතයේ විවිධ ක්‍රියාකාරකම් සමග දැඩිව බද්ධ වෙලා තියෙනවා. එමගින් පුද්ගල ජීවිතයට වගේම සමාජයට සිදුවන බලපෑම ප්‍රබලයි. මෙම බලපෑමේ ප්‍රබලත්වයෙන් නිසා මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නිරන්තරයෙන් විවිධ පර්යේෂණ සිදු කෙරෙනවා. මාධ්‍ය සමීක්ෂණ එවැනි එක් පර්යේෂණ ක්‍රමවිධයක්. සමාජ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රය තුළ සමීක්ෂණ පර්යේෂණ පවත්වද්දී විවිධ විෂය ක්ෂේත්‍රයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සාර්ව මෙන්ම ශුද්ධ ප්‍රවේශයන්ගෙන් සිදු කරනවා. අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳ ලියවුණු කෘති, පර්යේෂණ පත්‍රිකා, විවිධ ලිඛිත අලිඛිත මූලාශ්‍ර පරිශීලනය තුළින් අපිට පර්යේෂණය සම්බන්ධයෙන් සාර්ථක පදනමක් ගොඩනගා ගන්න පුළුවන්. පර්යේෂණ වාර්තාවක්, පර්යේෂණ නිබන්ධයක්, පර්යේෂණ ලිපියක් සම්පාදනය කරද්දී පර්යේෂකයා පර්යේෂණ ක්‍රියාවලිය ආරම්භයේ ඉඳලම පරිශීලනය කරපු ලිඛිත අලිඛිත මූලාශ්‍ර නිවැරදිව ඉදිරිපත් කරන එක අනිවාර්ය අංගයක්. පර්යේෂණ මූලාශ්‍ර නිවැරදිව ඉදිරිපත් කළ යුතු සම්මත විද්‍යාත්මක ක්‍රමවිධි පවතිනවා. හාර්වර්ඩ්, APA වැනි පර්යේෂණ ක්‍රමවිධි පිළිබඳ දැනුම පර්යේෂකයෙකුට බෙහෙවින් වැදගත්. උසස් පෙළ මාධ්‍ය අධ්‍යයන විෂය ක්ෂේත්‍රය තුළදී මාධ්‍ය සමීක්ෂණ පාඩම යටතේ ඔබ මාධ්‍ය සමීක්ෂණ වාර්තාවක මූලාශ්‍ර පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේදී හාර්වර්ඩ්, APA වැනි ක්‍රමවිධි භාවිත කරන ආකාරය පිළිබඳ අධ්‍යයනයට ලක් කරනවා. උසස් අධ්‍යාපනයේදී, විශ්වවිද්‍යාලයේදී, පශ්චාත් උපාධි අධ්‍යාපනයේදී ඔබට මේ විෂය ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් දැනුමක් අවශ්‍ය වෙනවා. සමාජ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රමවිධි පිළිබඳ ලියවුණු ප්‍රකාශයට පත්වුණු ඉහළ ගුණාත්මක වටිනාකමකින් යුතු පොතපත බොහොම විරලයි. ඒ අතරින් මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතා විසින් රචනා කරන ලද ශාස්ත්‍රීය පර්යේෂණයක ලේඛන ශෛලය යන කෘතිය විශිෂ්ට ගණයේ කෘතියක්. විශේෂයෙන්ම ශාස්ත්‍රීය පර්යේෂණයකදී මූලාශ්‍රය පරිශීලනය කරන ආකාරය පිළිබඳ දැනුම් ගබඩාවක් මේ කෘතියෙහි අන්තර්ගතයි. උසස් ප්‍රමිතියකින් යුතුව පර්යේෂණ වාර්තාවක්, පර්යේෂණ නිබන්ධයක් සම්පාදනය කිරීමේදී APA ශෛලිය භාවිත කරන ආකාරය, මූලාශ්‍ර දක්වන ආකාරය පියවරෙන් පියවර බොහොම සරලව මෙම කෘතිය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ගුරුවරයෙකු නොමැතිව වුණත් මේ කෘතිය පරිශීලනය කළා APA ශෛලිය ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙම කෘතියේ පළමු පරිච්ඡේදයේ ආරම්භයේදී සමාජ විද්‍යා පර්යේෂණ විෂය ක්ෂේත්‍රය පිළිබඳ න්‍යායාත්මක පුළුල් අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරනවා. සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රය තුළදී දැනුම අභිබවා යන අවබෝධයේ පවතින වටිනාකම පිළිබඳව එමෙන්ම පර්යේෂණ මගින් දෘශ්‍යමාන සමාජීය සිදුවීම් වලට ඔබ්බෙන් පවතින ඒ සිද්ධිවලට පාදක වන හේතු සහ නියමයන් සොයා යාමේ පවතින වැදගත්කම පිළිබඳව ඔබට ඒ තුළින් පැහැදිලි වෙනවා. පර්යේෂණ ක්‍රියාවලිය තුළදී මූලාශ්‍ර පරිශීලනයන් හා නිවැරදි උපුටා දැක්වීමේ ඇති වැදගත්කම පිළිබඳව මෙම කෘතියේ පළමු පරිච්ඡේදය තුළින් පෙන්වා දෙනවා. නිවැරදිව මූලාශ්‍ර දැක්වීම පර්යේෂකගේ ශාස්ත්‍රාලීය වටිනාකමක් බව, වගකීමක් බව ඔහු විසින් පෙන්වා දෙනවා. පර්යේෂණ වාර්තාවක් තුළ නිවැරදිව විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයක් යටතේ මූලාශ්‍ර භාවිත කිරීම පර්යේෂකයාට මෙන්ම පාඨකයාටද වැදගත් වන ආකාරය මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මෙම කෘතියේ පළමු පරිච්ඡේදය තුළින් පෙන්වා දෙනවා. මූලාශ්‍රගත කරුණු පර්යේෂණයක හෝ කෘතියක ඉදිරිපත් කළ යුතු ආකාරයද පළමු පරිච්ඡේදයේ දැක්වෙනවා. මෙම කෘතියේ දෙවන පරිච්ඡේදය තුළින් විමර්ශන ග්‍රන්ථ ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විග්‍රහයක් දැක්වෙනවා. ශාස්ත්‍රාලීය ලේඛනයක් තුළදී විධිමත් මූලාශ්‍ර දැක්විය යුතු අවස්ථා දෙකක් මෙම කෘතියෙහි පෙන්වා දෙනවා. විමර්ශිත ග්‍රන්ථ නාමාවලිය තුළ හා පෙළ තුළ
මුද්‍රිත මූලාශ්‍ර භාවිතයේදී අනුගමනය කළ යුතු පොදු කරුණු මෙහිදී ඔබට අධ්‍යයනය කරන්න පුළුවන්. මුද්‍රිත ග්‍රන්ථ මූලාශ්‍ර ලෙස භාවිත කරන ආකාරයද මෙම පරිච්ඡේදයේ අන්තර්ගත වෙනවා. මාධ්‍ය සමීක්ෂණ පාඩමට අදාළ විෂය කරුණු බොහෝමයක් මෙම පරිච්ඡේද අධ්‍යයනය තුළින් ඔබට වැඩිදුරටත් අවබෝධ කරගන්න පුළුවන්. මෙම කෘතියේ තෙවන පරිච්ඡේදය මගින් ශාස්ත්‍රීය සංග්‍රහ හා ශාස්ත්‍රීය ලිපි මූලාශ්‍ර ලෙස භාවිත කරන ආකාරය පිළිබඳ විග්‍රහ කෙරෙනවා. පොතේ සිව්වන අවසාන පරිච්ඡේදයෙන් APA රචනා ශෛලිය තුළ වචනවල කෙටි යෙදුම් භාවිතය හා මූලාශ්‍ර නිවැරදිව හඳුනා ගැනීම සඳහා අදාළ භාවිතයන් අන්තර්ගත වෙනවා. කෘතියේ පෙරවදන රචනා කරන මහාචාර්ය ටෙනිසන් පෙරේරා මහතා APA ශෛලිය පිළිබඳ සිංහල මාධ්‍යයෙන් රචනා වෙලා තියෙන මෙම කෘතිය අපේ රටේ පර්යේෂණ පිළිබඳ විධිමත්ව අධ්‍යයනය නියැලෙන, පර්යේෂණ සිදු කරන, පර්යේෂණ ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පුද්ගලයෙකුට පරිශීලනය කරන්න පුළුවන් අත්පොතක් විදිහට හඳුන්වා දෙනවා. පසුවදන රචනා කරන මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් මෙම කෘතිය සම්පාදනය කිරීම කාලීන සමාජීය අවශ්‍යතාවක් සපුරන ප්‍රශස්ත මෙහෙවරක් විදිහට අගයීමට ලක් කරනවා. අපේ රටේ සමාජ විද්‍යා පර්යේෂණවල භාෂා භාවිතය නිර්ණායක, විද්‍යාවේ තර්කය හා ක්‍රමවේදයේ ප්‍රමිතිවලට අනුකූලව භාවිත කිරීම සඳහාත් ආනුභවික සමාජ විද්‍යා ක්‍රමවේද වෙනුවට න්‍යායික සමාජ විද්‍යා ක්‍රමවේද වෙත යොමු කරලීම සඳහාත් ශාස්ත්‍රීය පර්යේෂණ ලේඛන අවකාශයක් මේ තුලින් නිර්මාණය කර ඇති බව ඔහු පෙන්වා දෙනවා. ශාස්ත්‍රීය ලේඛන සම්පාදනයේදී APA ශෛලිය භාවිත කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය කරන්න අවශ්‍ය ඔබට මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන් මහතාගේ මෙම කෘතිය අධ්‍යයනය තුළින් පර්යේෂණකාරයන් සඳහා සාර්ථක ප්‍රශස්ත මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්.